කෝප් කමිටුවේ සභාපතිතුමා කිරියාරා සම්බන්ධව මම මේ වෙලාවේදී කියන්න ඕන අපේ මන්ත්‍රීවරයෙක් අපිට නම නොකිය හරක් කිව්වා විපක්ෂයට ඒක ප්‍රශ්නයක් නැහැ මං ඔන්න දැන් හොර හරකා කවුද කියලා අල්ලලා දෙනවා දැන් අහගන්න කවුද හොර හරකා හරිද ඔන්න හොඳට අහගන්න හොර හරක් කවුද කියලා දැන් අපි අල්ලලා දෙන්නා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති කවුද ඕගොල්ලෝ දාලා තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති තමයි ඇන්ටන් පෙරේරා දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා ඕගොල්ලෝ පත් කරලා ඉන්න සභාපති මේ සභාපති තමයි මේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඇකවුන්ටන්ට් චීෆ් ඇකවුන්ටන්ට් මේ අමාත්‍යාංශයේ මේ හරක් ගෙනාපු අමාත්‍යාංශයේ ඇකවුන්ටන්ට් ඒකම මේ ප්‍රොජෙක්ට් එකෙන් පඩිගත්තා මෙයා ඒකම දූෂණ විරෝධී කමිටුවේ පඩිගත්තා පහුගිය කාලේ පඩි 3ක් ගත්තා එකක් තමයි මෙයා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ චීෆ් ඇකවුන්ටන්ට් ඊළඟ එක තමයි මෙයා මේ ප්‍රොජෙක්ට් එකේ ඇකවුන්ටන්ට් ඊළඟට මෙයා දූෂණ විරෝධී කමිටුවේ ඇකවුන්ටන්ට් පඩි 3ක් ගත්තා මූලාසනේ කාරක සභාපතිතුමිය මෙයා මේ කිරියාරක් සම්බන්ධව ඇමතිවරු 16ක්ද 10ක්ද නිලධාරීන් බර ගාණක් ඉන්නවා මෙයා තමයි මේ පැමිණිල්ල දාලා තියෙන්නේ මම මේ මෙතන ඉන්න 159ට වචනයක් කියන්නේ ආණ්ඩු බලාගෙන මාරු වෙන අයියලා ඉන්නවා ආණ්ඩු විනාශ කරන අය ඉන්නවා ආණ්ඩු කණ්ඩාපු අය ඉන්නවා ආණ්ඩු ඕගොල්ලොන්ගේ ආණ්ඩු වල මේ ඊයේ පෙරේදා මාස 6න් 7න් ජැක් ගහපු අයියලා තනතුරු මාරු වෙනකොට තනතුරු ගන්න අය තමයි ඇවිල්ලා මේ පැමිණිල්ල බයිබරයකට දාන්නේ මේ මිනිහා මේ ඇකවුන්ටන්ට් මේ බොන්ඩ් එක ප්‍රොවිෂන් බොන්ඩ් එක අවුරුද්දක් ලොකර් එකේ දාගෙන හිටියා මේ ප්‍රොවිෂන් බොන්ඩ් එක එක්ක අස්සම් කරන්න ඕන මේක අවුරුද්දක් දාගෙන ඉඳලා මේකේ කාලය ඉක්මවා ගියා මේක අවුරුද්දක් දාගෙන ඉඳලා මූලාසන මන්ත්‍රීතුමිය කාලය ඉක්මවා ගියා මේ බොන්ඩ් එක එක්ක බොන්ඩ් එක අවලංගු කරන්න ඕන එක්ක බොන්ඩ් එක අස්සම් කරලා නැවත මේ සල්ලි ටික ගන්න ඕන මේ සල්ලි ටික ගත්තේ නැහැ බොන්ඩ් එක අස්සම් කරෙත් නැහැ ආණ්ඩුවේ පඩි 3ක් ගත්තා දැන් මම තවත් එකක් කියන්නම් අහගන්න මං ඕන්නම් පුළුවන් නම් මම පාර්ලිමේන්තුවේ කිව්වත් කමන්නේ නැහැ අර්ජුනයිදා පාර්ලිමේන්තුවේ කිව්වකට CID අරන් ගියානේ පුළුවන් නම් මම මේ කියන ඒවාට CID ගෙනිච්චත් කමන්නේ මේ ඇකවුන්ටන්ට් මූලාසනේ මන්ත්‍රීතුමියා දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නේ දැන් මෙයා ජාතික ලොතරැයි මණ්ඩලයට ගිහිල්ලා මේ ඇන්ටන් පෙරේරා කරලා දින වැඩේ දන්නවද ජාතික ලොතරැයි මණ්ඩලයට ගිහිල්ලා මූලාසනේ මන්ත්‍රීතුමියා රුපියල් 7500 5000 කර හවස දිනුම් අදිනකොට රෝ එක අදිනකොට 4 දෙනෙක් වාඩි කරවනවානේ පොලිසිය SP කෙනෙක් ඇකවුන්ටන්ට් කෙනෙක් ගණකාධිකාරිවරියක් එහෙම වාඩි කරවනවා මේකේ 7500ක් ගන්න එක දැන් මෙයා ගියාට පස්සේ 25000ක් කරලා මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සල්ලි යන්නේ මහා පොළ ශිෂ්‍යත්ව අරමුදලට අහිංසක දරුවන්ට මහා පොළ ශිෂ්‍යත්ව දෙන අරමුදලට යන සල්ලි මෙයා ගියාට පස්සේ මංගාව ගැසට් එක තියෙනවා මම පෙන්නන්නම් ඕගොල්ලෝ හොයලා බලන්න ආණ්ඩුවේ മന്ത്രിවරු හැටියට කෝප් එක මේක හොයලා බලන්න ගෙන්නන්න අර තියෙනවා බන්ධනාගාරේ නීතියක් දවල් හොරකම් රෑ හොරකම් කියලා මේක දවල් හොරකම මේක රෑ හොරකම නෙවෙයි මේක පට්ට දවල් හොරකම රුපියල් 25000ක් කරගෙන තියෙනවා අහිංසක ඒකලා මෙයා වෙනදාට සභාපතිවරු ඕගොල්ලෝ බලන්න රූපවාහිනියේ දිනුම් අදිනකොට සභාපති වාඩි වෙලා තියෙනවද පහුගිය කාලේ කිසි සභාපතිට වාඩි වෙන්න පුළුවන් පනතේ බලතල තියෙනවා හැබැයි සභාපතිලා වාඩි වුණේ නැහැ මෙයා වාඩි වෙනවා හැම ඩ්‍රෝ එකක් අදින හැම එකටම ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ඇන්ටන් පෙරේරා වාඩි වෙනවා මරු පල්ලම 4කට වාඩි වුණොත් සතියකට ලක්ෂයයි මාසෙට ලක්ෂ 4යි ඔන්න රට හදන්න පුනුරුදේට ආපු නිල මේ අපි ඕගොල්ලෝ මේ 159ටවත් ජනාධිපති මම හැමදාම කියනවා ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙලට හරියට ගෙනියන්න ඉන්න අය මේ පත් වෙලා ඉන්න අය මේවා බොරු කියනවා නම් මේවා හැන්සාට් ගත වෙනවා ඊළඟට අහන්න ගිහිල්ලා මේක වැඩි කරගෙන රුපියල් 25000 ගානේ දැන් ගන්නවා දැන් නියම කෙලිය මේ ඇන්ටන් පෙරේරා ඉතින් මෙහෙම නිලධාරී තමයි අපිට විරුද්ධව CID එකට ගිහිල්ලා මේ නිලධාරීන් මේකෙන් වෙන්නේ මූලාසනේ മന്ത്രിතුමිය කාරක සභා සභාපතිතුමිය මේකෙන් රාජ්‍ය යාන්ත්‍රණය තරහ වෙනවා රාජ්‍ය යාන්ත්‍රණය ආණ්ඩුවත් එක්ක තරහ වෙනවා රාජ්‍ය යාන්ත්‍රණය ඇයි
මේ අය මේ එපා වෙලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙනුත් මෛත්‍රීපාල ආණ්ඩුවෙනුත් රනිල්ගේ ආණ්ඩුවෙනුත් ගෝඨගේ ආණ්ඩුවෙනුත් හැම ආණ්ඩුවකම ඉඳලා නිලධාරි වශයෙන් කාලා විනාශ කරපු අය දැන් මේ ජනාධිපති අනුර කුමාර ජනාධිපතිතුමාගේ නැත්තම් මේ ආණ්ඩුවට සෙට් වෙලා එක එකට පිස්සන් ගහනවා. ඌව පළාත් සභාවේ ඇකවුන්ටන්ට් කෙනෙක් ඉන්නවා. මම නම කියනවා. ඌව පළාත් සභාවේ ඇකවුන්ටන්ට් කෙනෙක් ඉන්නවා. මං ඉන්න කාලේ මාත් එක්ක. දැන් ආණ්ඩුවත් එක්ක. මං ඉන්න කාලේ මාත් එක්ක ඉන්නපු මිනිහා මං ඉන්නකම් හොඳයි. දැන් මුළු ඌව පළාත් සභාවටම පිස්සන් ගන්නේ ඇකවුන්ටන්ට්. ඒ ඇකවුන්ටන්ට් තමයි මුළු ඌව පළාත් සභාවේ නිලධාරි තරහ කරන්නේ. ඊළඟට ඌව පළාතේ හිටිය ලේකම් කෙනෙක් සුමිත් සුරවීර කියලා. මහියංගනේ ප්‍රාදේශීය ලේකම් බලගල්ල හිටියා නම් සාක්ෂි දෙයි. ඩිලාම් පෙරේරා මහියංගනේ ඇමති කාලේ යා තමයි ඇමති විදියට හිටියේ. ඩිලාම් පෙරේරා මහියංගනේ සංවිධායක කාලේ 94 කාලේ ඒ ප්‍රාදේශීය ලේකම් තමයි ඇමති විදියට හිටියේ මහියංගනේ. හැබැයි ඊට පස්සේ ඌව පළාත් සභාවේ තනතුරු කීපයක් කරා. ප්‍රධාන ලේකම් වැඩ බැලුවා. ක්‍රීඩා ලේකම් හිටියා. අමාත්‍යංශ ලේකම් හිටියා. බදුල්ල මැතිවරණ කොමසාරිස් හිටියා. මෙයා පහුගිය කාලේ මම මහා ඇමති කාලේ මූලාසනේ මන්ත්‍රීතුමා මෙයාට තියෙන මේ පොඩි අඩියක් ගැහුවම ඩාස් දාන්න ඕන. අමාත්‍යංශේ ගෑනු ළමයි අල්ලගෙන ඩාස් දානවා. එක ගෑනු ළමෙක් අල්ලන් බලෙන් ඩාස් දාන්න යනකොට ගෑනු ළමයාගේ මහත්තයා පොලිසිය මහත්තයෙක්. මෙයා කියනවා පාර්ලිමේන්තුවේ කියලා අපිට බය නැහැනේ. අපිට මොකද කියන්න ඇත්ත කියන්න පුළුවන්. අන්තිමේදී මුළු පළාත් සභාවම පොලිසිය වට කරලා ඇරස් කරන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් මම අර මනුස් පොලිසියේ මහත්තයා ගෙනල්ලා අපේ නිලධාරි ගෙනල්ලා මේක ලැජ්ජාවක් පළාත් සභාවට මේ සුමිත් සුරවීර ලේකම් බේරලා විශ්‍රාමයේ අවල යවුවා. විශ්‍රාමයේ આવපු මිනිහා බදුල්ලෙන් කොළඹට ඇවිල්ලා මේ සැරේ මාලිමාවට වැඩ. මේ සැරේ මාලිමාවට වැඩ. මේ සැරේ ඇයි මාලිමාවට වැඩ කරේ? ඌවේ ආණ්ඩුකාරකමාරි ඌවේ මොකක් හරි තනතුරක් ගන්න. හොඳ වෙලාවට තාම මිනිහට තනතුරක් දීලා නැහැ. මම බලාගෙන හිටියේ මිනිහට තනතුරක් හම්බෙයි කියලා. ඒ වගේ මේ රටේ මේ හොරකම් කරපු මේ නිලධාරි මේ වගේ කවුරුත් ඉන්න ඇති. හැබැයි අද ඕගොල්ලොන්ගේ පළාතට ඕගොල්ලොන්ගේ ආණ්ඩුවට මේ මං කියපු ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ අද ඉන්න මේ ඇන්ටන් පෙරේරා හොරුන්ගේ හොරු තම්බ හොරු කියලා මේ හොරා මුලින්ම CID එක අත්අඩංගුවට ගන්නවා. හරියට මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ඇයි හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියන්නේ? මා හොරාම පැමිණිල්ල දානවා. මා හොරාම ආණ්ඩුවේ මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිට පත් වෙනවා. ඒ පත් වෙලා ඉවර වෙලා මිනිහා ගිහිල්ලා පැමිණිල්ල දාලා අනිත් එවුන් බදර් කරන්න හදනවා. අනිත් නිලධාරි අල්ලලා දෙන්න හදනවා. මේක යකාගේ වැඩක් නේ. මේක යකාගේ වැඩක් නේ. තුමත් අපහසුතාවයට පත් වෙනවා. ආණ්ඩුවත් අපහසුතාවයට පත් වෙනවා. රාජ්‍ය යාන්ත්‍රණෙත් අපහසුතාවයට පත් වෙනවා. මේක තමයි උනේ. මේක තමයි මෙච්චර කල් උනේ. ඒ නිසා කියන්න පුළුවන්, නඩු දාන්න පුළුවන්, අප දෙන්න පුළුවන්. දැන් මාත් එක්ක පෙරේදා මගේ නඩුවට හිටපු ප්‍රධාන ලේකම් මගේ පිටිපස්සෙන් නැග්ගා කූඩුවට. ඊයේ හිටපු මුදල් ඇකවුන්ටන්ට් චීෆ් ඇකවුන්ටන්ට් ඌව පළාත් සභාවේ මගේ පිටිපස්සෙන් නැග්ගා. කරු මන්ත්‍රීතුමා ඔබගේ කාලය මම මට නඩු දැම්මට කමක් නැහැ. ඒක ආණ්ඩුවට එච්චර හොඳ නැහැ. ඒ ප්‍රධාන ලේකම් කවුද? මාලිමාවට මහනුවර දිස්ත්‍රික්කයේ වැඩ කරපු ප්‍රධාන ලේකම් තමයි මගේ පිටිපස්සෙන් ඊයේ නඩුවට නැග්ගී. ඒක කමක් නැහැ. නිලධාරීන්ගෙන් සාක්ෂි මෙහෙවන්න කියන්නේ. මට විරුද්ධව සාක්ෂි දිනනවා නම් චාමර මේක කරාද කියලා ගන්න කියන්න. නිලධාරීන්ට එහෙම අපහසුතාවයට පත්තරොත් වෙන්නේ මේ රට ඉස්සරහට යනකොට. මොකද විධායක ජනාධිපතිවරයා 78 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිතුමා යටතේ තමයි ග්‍රාම සේවක ඉඳන් ජනාධිපති ලේකම්ම විශ්වාසවන්තව කටයුතු කරන්නේ විධායක ජනාධිපතිවරයා. යම් අයතින් වැරදි වෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමා ඒ පොදු සමාව යම් දේවල් කරුණු සමාව දීලා ඒවා රාජ්‍ය යාන්ත්‍රණය ආරක්ෂා කරගෙන මේක ඉස්සරහට ගියේ නැත්තම් මේ රට ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒක නිසා ආණ්ඩුව යනවා වගේම මේ 159 නෙවෙයි මේ රට කරන්නේ. මේ 159 කියන ඒවා කරන්නේ එළියෙන්. ඒක කරන්න ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න වෙනවා.
ඕගොල්ලෝ නොදන්න දේවල් මෙන්න මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අවසන් කරන්න ඇන්ටන් මන්ත්‍රීතුමා. පෙරේරා ගැන ඕගොල්ලෝ දන්නේ නැහැ. කෝප් එක දන්නේ නැහැ. අවසන් කරන්න. මේක තමයි ඇත්ත කතාව. මම මෙතන ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. ගරු ටීබී